හලෝ යාළුවනේ, අද අපි බලමු පික්සල් ලැබ් එකේ ලස්සන එඩිට් එකක් හදාගන්නේ කොහොමද කියලා. අපි බලමු. එතන ඇප් එක පොඩ්ඩක් කැන්සල් දීලා එතෙන්ට යනවා කොනට. නිකන් පත්තර පිටු කෑලි දෙයක් වගේ තියෙන. පත්තර දවන්න නැහැ, කොටු කෑලි දෙයක් තියෙනවා. ඒකට ගියාට පස්සේ එතන තියෙන from gallery කියලා කන්දක් තියෙන කොටුවක් මැද තව පොඩි කොටු කෑල්ලක් පිටිපස්සෙන් තියෙනවා. ඒක ඇතුළට යන්න ඕනේ. ඒක ඇතුළට ගියාට පස්සේ මෙතන ඩවුන්ලෝඩ්ස් වෙන මගුලක් තිබුණා. හරි ඩවුන්ලෝඩ්ස් කියන එකට ගියාට පස්සේ ඩවුන්ලෝඩ්ස් ඒක නෙමෙයි නිරිකේල තුන හොඳයි. ඒකේ බුවට පස්සේ මෙතන දෙනවා යට ෆොටෝස් කියලා ඕගොල්ලෝ වෙන මොකක් හරි පෙන්නනවා නම් ඒකට යන්න. ගියාට පස්සේ ඕගොල්ලන්ට එඩිට් කරගන්න ඕන පින්තූරේ ඕගොල්ලන්ට මෙන්න මම එඩිට් කරන්නේ. හරි මට ඕන පින්තූරේ මම දැන් ගන්නවා. හරිද? ඒකට මම ගන්න මෙතන ස්ක්‍රීන්ෂොට් එකට ගියාට පස්සේ තියෙනවා මේ මැසේජ් එක යස්. හරියට හරි මෙන්න මේක ඔබලා මෙතන තියෙනවා හරියක්ද? ඒ හරිය දාගන්න. ඊස්සේ මේක මම ආයෙ ක්‍රොප් කරගන්නවා ලෑන්ඩ්ස්කේප් සයිස් එකට. පෝර්ට්‍රේට් නෙමෙයි. ඒක දීලා හරි. ඒක දීලා මෙතන ඩිලීට් එකක් තියෙන එක බලලා මෙහෙම වැඩක් නැති ටෙක්ස්ට් ආවම නම් අයින් කරගන්න ඕන. ඊට පස්සේ එහා පැත්තේ තියෙන නිකන් ෂඩාස්ට් වගේ කොට්ටක් යට. ඒකේ බුවට පස්සේ එතන තියෙන ඉම්පෝට් කියලා. ඉම්පෝට් කියන එක වන්න. ඊට පස්සේ ආයෙ ඩිලිකේට් තුන බලලා ඕගොල්ලෝ ගිහිල්ලා ඕගොල්ලන්ට ඕන කරන පින්තූර ටික තෝරගන්න නේ. මට ඕන පින්තූර ටික මම දැන් තෝරගන්නවා. ඊට පස්සේ මෙහෙම මම මෙතනින් යටට ගිහිල්ලා මම මේ පින්තූරේ තෝරගන්නවා. එතෙන් දානවා. හරිද? ඒකෙන්ම ගිහිල්ලා මගේ දෙවෙනි පින්තූරේ ආයි තෝරගන්නවා. මෙහෙම මේ ආකාරයට දෙවෙනි පින්තූරේ තෝරගත්තා. ඒකත් නෑ පොඩි සයිස් එක ටිකක් පොඩි කරගන්නවා. දැන් මම තුන්වෙනි පින්තූරේ තෝරගන්නවා. හරිද? ඊස්සේ තුන්වෙනි පින්තූරේ තෝරගත්තා. කොයි එක තිබ්බේ? WhatsApp එකේ තිබ්බේ. සීලා තුන්වෙනි පින්තූරේ තෝරගත්තා. හරිද? 1 2 3. ඕලට වන්න පින්තූර 4ක් වුණත් ගන්න පුළුවන්. දැන් මෙතන මෙහෙම දීද්දි මේක උඩ තියෙද්දි මේන ආයි පිටින් පොඩ ටච් එකක් දුන්නු ගමන් ආයි අර ඉම්පෝට් කියන එක තෝරගන්න පුළුවන්. ආයි කියලා දෙන තුන බලලා ඔයාට ඕන ගන්න පින්තූරය අරගන්න. ඊට පස්සේ මට ඕන මොකද මෙන්න මේ කමන්න. ඕක අරගෙන මේ සයිස් එක එන්න පොඩි කරගන්න. පොඩ්ඩයි මැසේජ් එනවා කට්ටියකින් ඩෝන්ට් ඩිස්ටර්බ් දාන්න පොඩින්. මේක දාගත්තා. දැන් එඩිට් එක ගහගන්න දැන් අපි යන්නේ. මේ සයිස් එක බලලා මේ ඕන තියලා මේක නිකන් ගමන් මේ උඩ එකපාරක් මේක දෙනයිද? ඒක උඩ එකපාරක් ක්ලික් කරලා ටච් එකක් දෙන්න. ඊට පස්සේ මේ කොපි කියලා එකක් තියෙනනේ. නිකන් කොට්ටයි පිටිපස්සේ ඊතලයක් වගේ ඊතලයක් දාන්න එකක් තියෙනවා. ඒක 10 පාරක් විතර ඔබන්න. 1 2 3 4 5 9 10. හරිද? ඊස්සේ මේ වගේ කොපි ගන්න පුළුවන් ඕනොට මේ ඕගොල්ලන්ට ඕන එක තැන් වලින් කොපි ටික දාගන්න. මේ වගේ අද්ද කරලා හරි ලින්ක් කරලා හරි කොහොම හරි කොහොම දාගන්න. හරිද? මේ කලාත්මක එඩිට් එකක් ගහන්න ඕන නම් ඔය වගේ ගන්න. හරිද? හරියට දෙවෙනි බින්දුව. දැන් ඒකෙත් අර වගේ කොපි 10ක් විතර 1 2 3 කියලා 10ක් විතර එඩිට් එකට හින්දා ගහ ගන්න කොපි. හරිද? ඊට පස්සේ මේ අස්ස කරන්න ගහලා සයිස් එකනේ ඔයගොල්ලෝ ඇද්ද කරලා හරි ලින්ක් කරලා කොහොම හරි අරගන්න. අරගෙන මේ වගේ අතර වටෙන් මේ වගේ අස්සවල් මුල්ල වලට ගහගෙන අන්න. දැන් මේ ඊළඟට අනිත් පින්තූරේ ගන්න. ඒකෙත් මේ කොපි 10ක් විතර ගහගන්න. මේ තියෙන තැන් වලින් නිල් පාට සිදුරු වල යට මුලින්ම ගත්ත පින්තූරේ සිදුරු එහෙන ගමන් මේ වගේ පින්තූර දාලා වහ ගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔන්න වගේ තැන් වලට මේ ටික දාගන්න.
ඉස්සෙම පොඩ්ඩක් පොඩි කරගන්නවා. ඊට පස්සේ මේක මෙතෙන්ට දාන්න. තව බින්දුවකට තෝරගත්තනේ. ඒකෙත් මෙයාගේ කොපි 1 2 3 4 5 6ක් විතර ගහගත්තා නම් ඉතින් දැනට ඒ වගේ අන්න වගේ කොපි 5ක් 6ක් මෙහෙම ASCII ගහලා ඒ වගේ ගහගෙන ASCII හරි කොහේ හරි මෙයාගේ සිදුව ටික වහගන්න හරියට හරි දැන් ඕගොල්ලෝ කියන කලාත්මක එඩිට් එකක් ඇවිල්ලා තියෙනවා ලස්සන හරිද ඒක දැන් සේව් කරගන්න ඕන අපි ඊට පස්සේ අපි අවසාන අංගය වෙන ප්‍රධාන පින්තූරය ගමු කොහෙටද යන්නේ මතකත් නැහැ එතන ඇඩ් ප්ලස් කියලා කොටුවක් වගේ තියෙනවා ප්ලස් බටන් එක ඔබලා ආයි ගැලරියට ගිහිල්ලා ගැලරියට ගිහිල්ලා ඔයාලට එඩිට් කරගන්න ඕන ප්‍රධාන බිඳුවේ ප්‍රධාන බිඳුව ඒකට මේ ගජනා කියන බිඳුවය ගන්නවා අරගෙන අන්දාන්න ඔබට හරි මෙත ඕක හදාගන්න බැරි හින්දා පුළුවන් එමු ඉන්නවනේ හදාගන්න මෙතන යටට ගියාට පස්සේ තියෙනවා රිලේටිව් පොසිෂන් කියලා. ඒකට යන්න ඊට පස්සේ මේ මැද තියෙන එක පුරාසේ මැදට ගන්නයි යට තියෙන එක හරි මැදටම ගන්නයි. හරියට දැන් මේ කාටවත් කියන්න බෑ මේක මැද නැtei කියලා. හරි මැද තියෙන්නේ. දැන් මෙහෙම තිබ්බට පස්සේ පේන්නේ නෑනේ. මේක කැපිලා පේන්නේ නෑනේ මැද බින්දුව. ඒ කියන්නේ මැද බින්දුවට පොඩි ටච් එකක් දීලා අපි මේකේ ස්ට්‍රෝක් එක පොඩ්ඩක් වැඩි කරගන්න. කියන්නේ කැමති පාටක් වුණා දාන්න පුළුවන්. මම නම් ආස සුදු පාට. ඔය ආස මොන පාටද? හරිද? සුදු පාට දාලා ෂැඩෝ කියන හෙවණැල්ලක් දාගන්න. ඔයා කැමති නම් සුදු පාට දාන්න පුළුවන්. එයාගේ බ්ලර් රේඩියස් එක අඩු වැඩි කරගන්න පුළුවන්. රේඩියස් රේඩියස් තමයි දන්නේ මොකක් හරි. ඒක මේ වගේ පොඩ්ඩක් වැඩි කරගන්න. ඕගොල්ලන්ට කැමති පාටක් දාගන්න පුළුවන්. මම නම් මේ රෝස පාටටත් කැමතියි. මේ රෝස පාටටත් කැමතියි. ඒ වුණාට සුදු පාට හොඳයි කියලා හිතනවා. හරිද? ඔච්චරයි තියෙන එඩිට් එකේ. මෙයාගේ ලස්සන කලාත්මක එඩිට් එකක් ඕගොල්ලන්ට ගහගන්න පුළුවන්. හරිද? දැන් මේක ඕගොල්ලන්ට දැන් නිකන් තිබ්බට බලන්න බෑනේ මේක අපි සේව් කරගන්න. දැන් සේව් ඉමේජ් දීලා සයිස් එක මොකද්ද? ක්වොලිටි තියෙන ක්වොලිටි අය වැඩි කරගන්න ඕන නැත්නම් අල්ට්‍රා දෙන්න. නැත්නම් කැමති නම් වෙඩි හයි දීලා මම අල්ට්‍රා දෙන්නේ. අල්ට්‍රා දීලා save to gallery කියලා දෙන්න. හරිද? හරියට දැන් ඕගොල්ලන්ට පුළුවන් gallery එකට ගිහලා බලන්න. අප්ඩේට් එක කරලා තින්නේ. නැත්නම් gallery එකට ගිහලා මේ තියෙන බලා ගන්න edit එක අපි හදාගත්තා. මෙන්න අපි හදාගත්තු edit එක. ඔච්චරයි තියෙන්නේ. channel එක subscribe කරපු නැති අය ඉන්නවනම් subscribe කරන්න. like දැම්මේ නැති කට්ටිය ඉන්නවනම් like එකක් දාලා මගේ channel එකට එකතු වෙන්න. එහෙනම් කොල්ලෝ අපි ගියා.